back to my channel. It's 2026. I know. It's been a really long time since my last video. I think it was back in October or November. අනේ මන්ද මටත් ඒක හරියටම මතක නැහැ කවද්ද මගේ last video එක කියලා. ඒක නෙමෙයි. අද මට ඔයාලට කියන්න ලොකු ස්පෙෂල් දෙයක් තියෙනවා. ඒ තමයි I finally get to see my parents again after 4 whole years. I still can't believe it's happening. අනේ වන්දා එන්න යන්න මාත් එක්ක ඉක්මනට අම්මී තාත්ති එනවා බලන්න. ඉතින් ඔන්න අයියයි මායි උදේම අපි එයාපෝට් එකට ආවා. අපි ඇත්තටම අම්මිලාගේ arrival time එකට වඩා පොඩ්ඩක් late වුණා. ඒ කියන්නේ arrival time එකට on time එයාපෝට් එකට එන්න අපි දෙන්නට පොඩ්ඩක් late වුණා. මොකද අපේ ගෙදරත් චුටි වැඩ වගේක් තිබ්බ කරන්න. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් ලේට් වුණා එන්න. හැබැයි අපිට මග තියනකොට තමයි දැනගන්න හම්බුනේ අම්මිලාගේ එක ලගේජ් එකක් මිසින් කියලා. මොකද ලංකාවෙන් එනකොට ඒක ඒගොල්ලෝ ප්ලේන් එකට දාලා තිබ්බේ නෑ. ඉතින් එතකොට එතන පොඩි ඉෂුස් වගේක් තිබ්බා. ඉතින් ඒ ටික ක්ලියර් කරගන්නකොට කොහොමත් අපිට අයියටයි මටයි එන ටයිම් එක ඕකේ වුණා. එතකොට අපි කලින් ඇත්තටම ආවේ. මොකද තාත්තිටයි අම්මිටයි ටිකක් වෙලා ගියා and they're finally here. And I don't even know what to say right now. මොකද මේ moment එක මම ඕන තරම් imagine කරලා ඇති ගොඩාක් දවස් වලට. ඉතින් and finally it's happening. The wait is over guys. I'm so excited. Ini pakai Ami. ධෝනි බලන්න ආවා. තාත්තිවත් පෙන්නු තාත්ති. මම ධෝනි ගෙනල්ල අම්මිට ධෝනි බලන්න ආවා. තාත්ති. ඔයත් අපි අමිත් කො අමිටත් එන්නේ කියලා. මේ පැත්ත කම් දිස්සුයි. අපේ ලොකු බසුත් එයි දැන්. කො ඒ ඊට කිව්වද වන්නේ කියලා? ඔන්න ඔතන හිටියා මම දැක්කද? පාක් කරගෙන. අපි හතර දෙනා හුඟ කාලෙකින් ගන්න ෆොටෝ එකක්. හරි ඉතින් ඔන්න after all those emotional moments අපි ඔන්න finally we are all together. ඉතින් වෙනුජයි අම්මයි එන්න චුට්ටක් පරක් වුණා. මොකද වෙනුජයි අම්මයි පොඩි වෙන ගමනක් ගිහින් තමයි ආවේ. ඉතින් අපි තාම එයාපෝට් එකේ ඉන්නේ. මොකද මම ඔයාලට කිව්වනේ කලින් අපේ ලගේජ් එකක් නැති වුණායි කියලා. ඉතින් ඒකට පොඩි ඒක පොඩ්ඩක් බලන්න ආවා. දැන් තමයි ඔන්න අපි යන්නේ. ඉතින් අම්මෝ මේ මොමන්ට් එක එනකම් මම කොච්චර කල්දම් බලාගෙන හිටියද. දැන් ඔක්කොමලා ඉන්නවා. අම්මා ඉන්නවා, අම්මි, තාත්ති, අයියා, වෙනුජ. I'm so happy. දැන් ඉතින් අපි එයාපෝට් එකෙන් පිටත් වෙන්න තමයි යන්නේ. ඉතින් ලගේජ් එක නැති වුණ නිසා හෙට තියෙනවා අපිට ස්පෙෂල් ඉවෙන්ට් එකක්. ඉතින් ඒකට අම්මිගේ ඩ්‍රෙස් එක ඔක්කොම ඒ ලගේජ් එකේ තමයි තිබ්බේ. ඉතින් මොනවා කරන්නද නේද? ඉතින් දැන් ඒක අද එන්නේ නැහැනේ. දැන් අපිට යන්න වෙනවා shopping. එයාපෝට් එකෙන් shopping යන්න වෙනවා. ඉතින් එතනින් එහෙමම අපි shopping ආවා. ඊට පස්සේ ඉතින් පොඩි බඩගින්නක් තිබ්බනේ කට්ටියටම. ඒ නිසා අම්මිට තාත්තිට අම්මට අපි ඔක්කොම අරන් දුන්නා dumplings. dumplings කන්න ඕනි කියලා කිව්වා. ඉතින් ඒ නිසා dumplings අරන් දුන්නා prawn crackers උත් එක්ක. අම්මි හරි ආස වුණා prawn crackers වලට. අම්මත් ආස වුණා. ඉතින් ඒවත් කාලා ඔක්කොටම කලින් කාලා ඊට පස්සේ තමයි අපි shopping කරන්න පටන් ගත්තේ. ඉතින් ඊට පස්සේ ඉතින් ඔය පේනවනේ මේ දෙන්නගේ කෝලන් ගොඩයි. ඒ කෝලනුත් බල ඉතින් අපි ඩ්‍රෙස් එකක් සිලෙක්ට් කරගන්න try එකක් දුන්නා. මොකද shoes එහෙමත් ගන්න ඕනේ වුණා.
ඒ මුකුත් තිබ්බේ නැති හින්දා මොකද ඔක්කොම තිබ්බේ ලගේජ් එකේ නිසා. අම්මිට විතරක් නෙමෙයි ඉතින් තාත්තිටත් ගන්න සිද්ධ වුණා. ඒ ඔක්කොමත් අරගෙන අපිට හැබැයි කොහොම හරි ලස්සන ඩ්‍රෙස් එකකුත් අම්මිට හම්බුණා තාත්තිටත් එහෙමයි. ඔක්කොම හොඳට සිද්ධ වුණා. ඉතින් ඊට පස්සේ අපි මෙතන shopping ඉවර කරලා අපි එහෙමම ගෙදර යන්න පිටත් වුණා. ඔය පේනවනේ ඉතින් අම්මි තාත්ති ඒ දෙන්න ඔහොම තමයි ඉතින් කොහේ ගියත්. දෙන්නට දෙන්න නැතුවම බෑ. ඊට පස්සේ තමයි ඔන්න මාව මතක් වුණේ. දැක්කනේ ඩක් ගාලා පිටිපස්ස හැරිලා බැලුවා. හරි දැන් අපි යන් ඉතින් ගෙදර. Maroon. And then remembering him. පොඩ I වීඩියෝ got එකක් that. ගන්න මගේ අත උසම. අනේ. යන්නේ ගන්න. නේද? හරියා. Thank you. This is very awkward. It's not. දැක්කනේ අපේ වෙන විදිහට වීඩියෝ එකක් ගන්න කිව්වහම ඉතින් ඔහොම තමයි. ඒ වුණාට අම්මයි මයි එකතු වෙලා ඉතින් එයාව බයිට් කරනවා ඒ වගේ වෙලාවල් වලට. එතකොට ඒක තමයි මට ඇඩ්වාන්ටේජ් එක අම්මා ඉන්නකොට. හරි ඉතින් ඔන්න දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ. තාත්ති අයියාගේ කාර් එකේ යනවා. අම්මි මායි අම්මයි ඉතින් අපේ කාර් එකේ යනවා. අපේ ගෙදරට චුට්ටක් දැන් දුරට යන්න ඕනේ. චුට්ටක් විතර දුරයි. ඉතින් ඒ නිසා අපි ගෙදර ගිහලා හම්බෙමු. මම ඔයාලට පොඩි රහසක් කියන්නද? අම්මී තාත්ති දන්නේ නැහැ. අපි ගෙදර පොඩි සර්ප්‍රයිසස් ටිකක් arrange කරලා ආවේ. ගිහින් බලමු. ඉතින් ඒ ටික කරන්න ගිය හින්දා තමයි අපි දෙන්නට උදේ පොඩ්ඩක් ලේට් උනේ. හරි ඉතින් ඔන්න අපි දැන් ගෙදරත් ආවා. අපි බලමු අම්මිගේ තාත්තිගේ රියැක්ෂන් එක කොහොමද කියලා. අම්මා දැක්කෙත් නෑ හැබැයි මේක. අපි බලමු ඔක්කොගේම රියැක්ෂන් එක කොහොමද කියලා. ඉතින් ඊයේ රෑත් වෙනකම්ම මම ගොඩක් රෑ පාන්දර විතර වෙනකම්ම මේ ටික කරා. මොකද මම කේක් එක හැදුවා. මම බිසි වුණ නිසා මට කේක් එක හදාගන්න බැරි වුණා. ඒ නිසා රෑ වෙනකම් ඉතින් මම කොහොම හරි හැදුවා. අම්මිටයි තාත්තිටයි anything for them. එන්න. අපි සපත්තු දාගෙන ඉන්න ඕනේ. කමන්නේ. Wow, it's beautiful. නංගගේ. තාත්ති remove your shoes තාත්ති. නෑ ඕනේ නෑ. සපත්තු ගලවන්න ඕනේ. Very, very beautiful. බෝන් බටර්ෆ්ලයි brown. අනේ. brown is the Stop, නේද? නංගා වැඩේ කළලා. Oh, mom, dad. ඒ කරලා balloons දාලා surprise. ලස්සනයි. Thank you. Thank you. Okay. Trouble lot. මොන පිස්සුද තාත්ති? උස තමා මදි. හරිද? හරි කපන්න. අම්මි කපන්න. Puta, you open this nail කඩු කපලා තියෙනවා. නංගගේ කේක් හදලා. සුදු මණිකද හැදුවේ කේක් එක? වෙන්නේ නෝ. කේක් නම් එක්ස්පර්ට් ලා නේ තියෙන්නේ. වැඩි සීනි දැම්මේ නෑ. කෑම බීලා ඒක කතා කරන්න දෙයක් නෑ. ඉන්නේ අපේ නෑ. නෑ. ඒක කමන්නේ. උසේ ගියානේ. ප්‍රෙෂ් එක නැතු යනවනේ. තාත්තිට තාත්තිට කවන්න. ටොප් ගායි නේ. ඒක නෑ එච්චර ලොකුවට එන එකක් නෑ තාත්ති. ඒක ඔක බය නැති වෙලා අන්තික කවුමත් මේක කරගන්න ඕනේ තාත්ති. කඳුළු හැපි ටියස්ද? නැත්නම් ඉතින් අපිට හිත සන්තෝෂයෙන් ඉන්න ඕනේ. ටික් ටික් ටික්. ඕගොල්ලන්ගේ ජීවිතත් මේ
වගේම තුරන්ඩ කියලා බැලුන්ස් ටික ලස්සනයි නේ අම්මා. නියමයි. ඔක්කොම ඈස්ති කරලා ගිහිල්ලා ඔර ගෙඩිය. ඔව් නැත්තම් ඉතින් ඊයේ රෑනුනේ එකයි නිදාගන්න කේක් එක අයිසිං කරලා ඔක්කොම කරලා. මම කිව්වේ අක්ක නැගිටලා කියලා. උන්ට පප්පරා හ්ම්. නැත්තම් ඒක ඔව් ඒක තියාගන්නත් බෑ. ඔව් දැන් තාත්ති දැන් හරිද ඔක්කොම? ඒක කොහොම තියන් තාත්ති? ඒක තියෙනවා. ඔව් ඒක නෝ තියෙනවා. නෑ හරි right okay wait අලුත් නෑ නෑ. ඔව් නෑනි බබාට. ඉතින් ඔය විදිහට තමයි ඔන්න අම්මී තාත්ති මෙල්බර්න් වල අපේ ගෙදර ආපු එක අපි සෙලිබ්‍රේට් කරේ. ඉතින් මට කියන්න දෙයක් තියෙනවා ඔයාලට. ඒ තමයි මම මගේ ලයිෆ් එකේ මම ගොඩාක් ආදරය කරන කිහිප දෙනෙක් ඉන්නවා. මගේ ලයිෆ් එකේ මට නැතුවම බැරි කිහිප දෙනෙක් ඉන්නවා. ඒ තමයි මේ ඔයාලා දකින්නේ. ඉතින් මට වෙනජව හම්බුනාට පස්සේ තමයි අම්මා, අත්තම්මා, තාත්තා ඒ කට්ටිය ඔක්කොම දැනගන්න ලැබෙන්නේ. ඉතින් ඒගොල්ලොත් ඊට පස්සේ මගේ ජීවිතයට එකතු වුණා. වෙනජගේ අම්මා මට අවශ්‍ය හැම වෙලේකම ඉන්නවා. අම්මී, තාත්ති ඒ හැමෝම ඉතින් I'm always grateful for them. ඒගොල්ලෝ කවුරුත් නැත්තම් අද අපිට මේ තැන ඉන්න බෑ. අපිට මේ විදිහට මේ දේවල් arrange කරන්නත් බෑ. ඉතින් මම හැම වෙලේම ඒගොල්ලන්ව appreciate කරනවා. ඉතින් ඔය විදිහට තමයි ඉතින්. අනික අර ඔයාලා කලින් දැක්කේ මගේ birthday gift එක. ඉතින් තාත්ති යමි මට දන්නෙත් නෑ. ඒගොල්ලොම gift එකක් ගෙනල්ලා මම ඔයාලට ඒක පෙන්නන්නම් ඊළඟ දවසේ. මොකද්ද gift එක කියලා මට ඒ වෙලේ ඒක record කරගන්න බැරි වුණා. ඔය විදිහට තමයි. ඉතින් අපි මාස 2ක් අම්මී තාත්ති අපිත් එක්ක ඉන්නවා. වෙනජගේ අම්මලා ඉක්මනට යනවා. තව සතියක් විතර ඉන්නවා. ඉතින් ඒ දවස් ටිකේ ඔයාලට ලස්සන vlogs ටිකක් අරගෙන එන්නම් ඉස්සරහට. ඉතින් thank you so much for watching. So subscribe කරලා නැත්නම් ඔයාලා subscribe කරන්න. මං ඉස්සරහට ලස්සන vlogs ටිකක් අරගෙන එන්නම්. See you later. Bye bye.